හයි ගයිස් කොහොම ඉතින් ඔයාලට ඔන්න අද සාදරයෙන් පිළිගන්නවා අදිශ ටෙක්නික් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකේ WhatsApp එක lock and hide මෙන්න මේ කොටස් තුන කොහොමද කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් මේකේදී ඔයාලට පුළුවන් app එකක් lock කරන්න ඊට පස්සේ chat එකක් lock කරන්න අන්න එක hide කරලා දාන්න. ඒ විතරක් නෙමෙයි මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාගේ පෞද්ගලිකත්වය රැකගන්නේ කොහොමද ඒක අපිට වැදගත් වෙන්නේයි කියලා සවිස්තරාත්මකව. ඉතින් වැඩි කතා ඕනේ නැහැ වීඩියෝ එකට යමු. subscribe කරලා නැති කට්ටිය subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ සුපිරි trick and තාක්ෂණික වීඩියෝ නරඹන්න. හරි නැවත සාදරයෙන් පිළිගන්න ඉතින් අපේ වීඩියෝ එකට දැන් මම WhatsApp එකට යනවා. WhatsApp එකට ගිහිල්ලා මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ කොහොමද ඔයාගේ app එක lock කරන්න කියලා. ඉතින් ඒකට ඔයාලා උඩ තියෙන මේ dot තුන click කරලා මෙන්න මේ setting කියන එකට එන්න. ඊට පස්සේ ඔයා මේ වගේ පල්ලයට මෙනකොට ඔයාලට private කියලා කොටසක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක උඩ දැන් මෙහෙම click කරගන්නවා. එහෙම click කරලා ඔයාලා ආයේ ඒකෙත් පල්ලයට එන්න ඕනේ. එහෙම එනකොට ඔයාලට හම්බ වෙනවා app lock කියලා මෙන්න මේ වගේ තැනක්. අන්න ඒක උඩ click කරන්න. ඒක click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ටික් එකක් දාන්න තියෙනවා. එතන ටික් එක දාලා ඔයාගේ ෆෝන් එකේ fingerprint එකක් තියෙනවා නම් fingerprint එක දෙන්න ඕන. දැන් මම මෙන්න මේ විදිහට fingerprint එක දුන්නා. ඉතින් දැන් පේනවා ඇති මේ අපේ lock එක වැඩිලා තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ fingerprint එක නැත්තම් බය වෙන්න එපා. ඔයාගේ තියෙන දාලා තියෙන pattern lock එකක් නම් නැත්තම් කෝඩ් එකක් දාලා තියෙනවා නම් ඔයා password එක විදිහට ඒක ඔයාලට මෙතනදී use කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතන තමයි විශේෂම setting එක හදා ගන්න ඕන. මේකෙදි කරන්නේ ඔයා app එකෙන් කොච්චර වෙලා අයින් වෙලා හිටියොත්ද app එක lock වෙන්නේ කියලා තීරණය කරන එක. ඉතින් මෙතන immediately කියන එක දාන්න. එහෙම දැම්මට පස්සේ ඔයා app එකෙන් home එකට ගිහිල්ලා ආය ආවත් ඔයාගේ password එක ඒ කියන්නේ ඔයාගේ biometric මෙන්න මේ විදිහට ඉල්ලනවා. ඉතින් ඔයා දකින්න ඇති දැන් මෙතන අපි 1 minute කියලා දුන්නොත් එහෙම ඔයා app එකෙන් back වෙලා විනාඩියක් හිටියොත් විතරයි lock එක වැටෙන්නේ. ඉතින් ඒ අතරතුර වෙන කෙනෙක්ට අවිල්ල වගේ chat එක බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන විනාඩි 30ක් විතර දැම්මොත් එහෙම ඔයා chat එකෙන් back වෙලා WhatsApp එකත් කපලා විනාඩි 30ක් විතර ඉන්නකොට තමයි මෙන්න මේ විදිහට අපව lock එක වැටෙන්නේ. ඉතින් මම මෙතන පළවෙනි එක දානවා. ඉතින් මම දැනට වීඩියෝ එක කරන්න ඕන නිසා මේක අයින් කරලා දාන්නම්. හරි ඊට පස්සේ අපි දැන් බලන්න යන්නේ කොහොමද ඔයාගේ chat එකක් lock කරන්න කියලා. ඉතින් මම අද chat එක lock කරලා ඒක සම්පූර්ණයෙන්ම hide කරලා අපව ගන්න විදියක් කියලා දෙනවා. ඉතින් මම දැන් hide කරන්න යන මෙන්න මේ විදිහට group එකට යනවා. ඔයාලට මේකට පෞද්ගලික කෙනෙක්ගේ නම්බරයක් තියෙන chat එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම අද මේ group එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මම පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා chat lock කියලා option එකක්. අන්න ඒක උඩ click කරගන්නවා. මෙන්න මේ විදිහට tick එක දැම්මම ඔයාගෙන් අහනවා keep this chat lock and hide කියලා. ඉතින් මම එතන continue button එක click කරගන්නවා. ඊට පස්සේ මේ වගේ biometric sensor එක අපේ fingerprint එක තියන්න ඕන. ඊට පස්සේ අපේ chat එක lock වෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු home එකට. මෙන්න මේ විදිහට WhatsApp එකේ මෙතෙන්ට ආවට පස්සේ අපේ chat එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔන්න අපි අපේ group එක සාර්ථකව chat එක lock කරා. ඉතින් මෙන්න මේ උඩම ඔයාලට lock icon එකක් පේනවා ඇති. locked chats කියලා option එකක්. අන්න ඒක උඩ click කරගන්න. ඒක click කරාට පස්සේ ඔයාගේ sensor එකෙන් අහවව fingerprint එක තියලා මේක ඇතුළට එන්න පුළුවන්. මේක ඇතුළේ තමයි ඔයාගේ chat ඔක්කොම තියෙන්නේ. ඔන්න දැන් තමයි මම ඔයාලට විශේෂම දේ කියලා දෙන්නේ. ඒ තමයි දැන් ඔයාගේ home screen එකේ මෙන්න මේ විදිහට උඩට පල්ලෙහාට යනකොට මෙන්න මේ උඩින්ම ඔයාගේ lock chat ටික ඔක්කොම තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට පේනවා ඔයා chat එක lock කරලා තියෙන කියලා. ඉතින් ඒකෙන් කිසිම තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයා දන්න අඳුරන කෙනෙක් නම් ඔයාගේ password එක අනිවාර්යයෙන්ම ඉල්ලගෙන මේක අරගන්න ඔයාලට බල කරනවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මෙතන මේක පෙන්වන්නේ නැති වෙන්න කොහොමද සම්පූර්ණයෙන්ම hide කරලා දාන්නේ කියලා. ඉතින් ආපහු මම ඒක ඇතුළට යනවා. මේ වගේ fingerprint එක දීලා chat එක unlock වෙනවා. ඊට පස්සේ මේක ඇතුළට යන්න මෙන්න මේ විදිහට තමයි අපේ group එක තියෙන්නේ. දැන් මම කියලා දෙන්නම් මේක කොහොමද hide කරගන්නේ කියලා. ඉතින් අපි මෙහෙම back වෙලා lock කරපු chat list එකට ආපුවාම උඩම මෙන්න මේ වගේ dot තුනක් තියෙනවා. අනේ dot තුන click කරලා chat lock setting කියන එක ඇතුළට යන්න ඕන. ඒකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ hide lock chats කියලා. අන්න ඒ ටික් එක උඩ ඔයා click කරගන්න ඕනේ. එහෙම click කරාට පස්සේ මෙන්න මේ වගේ අපිට secret code එකක් දාන්න තැනක් එනවා. ඉතින් අපි අන්න ඒ secret code කියන බටන් එක click කරලා අපේ කෝඩ් එක ඇඩ් කරගන්න ඕන. දැන් මම මෙතනට කෝඩ් එකක් ඇඩ් කරගන්නවා. ඔයාට කැමති කෝඩ් එකක් ඇඩ් කරගන්න ගොඩක් වෙලාවට මේ වගේ එකකට පින් 4ක් විතර දෙන්න ඕන. හරි ඊට පස්සේ මම අංක 4ක් වගේ දීලා මෙන්න මේ විදිහට ආපහු ඒ පින් එකම දෙන්න ඕන. මේක කන්ෆර්ම් කරන්න. හරි ඊට පස්සේ මම ඩන් දෙනවා. මෙන්න මේ වගේ ඩන් දුන්නාට පස්සේ අපේ lock chat ඔක්කොම hide වෙලා කියලා මෙන්න මේ වගේ alert එකක් එනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ home screen එකේ කොච්චර උඩට පල්ලෙහාට ගියත් අපේ chat එක කිසිම වෙලාවක මෙන්න මේ වගේ උඩින් පෙන්වන්නේ නැහැ. ඔයාලට දැන් ආපහු මේක ගන්න ඕන මෙන්න මේ විදිහට ඔයාලට කරන්න තියෙන්නේ උඩ මේ තියෙන search bar එක උඩ click කරන්න. එහෙම click කරලා
මෙතන අපිට තියෙන මේකෙන් සාමාන්‍යයෙන් සර්ච් කරන්න මොනවා හරි මැසේජ් එකක් આવුත් ලින්ක් එකක් આવුත් ෆොටෝ එකක් අන්න ඒ වගේ නම් සර්ච් කරන්න තමයි මෙතන ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඒ වගේම අපි ලොක් කරලා ඊට පස්සේ හයිඩ් කරපු chat වලට යන පාරත් මෙන්න මෙතනින්ම තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනට දැන් මගේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපි පාස්වර්ඩ් එක ටයිප් කරාට පස්සේ මෙන්න මේ වගේ ලොකර්ඩ් chat කියන ඔප්ෂන් එක මෙතනින් මතුවෙනවා. ඉතින් ඔයා පාස්වර්ඩ් එක හරියම අකුරු ගන්නට හරියම විදිහට මෙතන ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ටයිප් කරාට පස්සේ ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක මොනවද ඉල්ලන්නේ නැහැ. කෙලින්ම chat එක අන්ලොක් වෙලා ඔයාව ඇතුළට එනවා. ඉතින් සාමාන්‍ය විදිහට මෙන්න මේ වගේ කරගන්න පුළුවන්. දැන් මම මේක අයින් කරලත් පෙන්නන්න අන්තිමේට. මෙන්න මේ වගේ මම මේක අයින් කරගන්නවා. එතකොට අහපුව අපේ බයෝමෙට්‍රික් සෙන්සර් එකට ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕන. ඊට පස්සේ මම මෙතනින් බෑක් වෙනවා. දැන් බෑක් වුණාට පස්සේ අහපුව අපේ chat එක හෝම් එකට ඇඩ්ලා තියෙනවා. අල්ටිමේට් ප්‍රයිවසි. ඔයාගේ පෞද්ගලිකත්වය 100%ක් ආරක්ෂා වෙනවා. ඔයා ෆෝන් එක ලොක් එක ඇරලා යාළුවෙක්ට, ගෙදර කෙනෙක්ට නැත්නම් ළමයෙක්ට වගේ දුන්නත් එයාට අපේ WhatsApp එක ඇතුළට එන්න බෑ. මොකද අපි මුලින්ම දාපු WhatsApp එකේ ඇප් ලොක් එක හරහා එයාට එන්න නම් අනිවාර්යයෙන්ම ෆින්ගර්ප්‍රින්ට් එක වගේ දේවල් අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ඊට පස්සේ අපිට ද්විත්ව ආරක්ෂාව. ඒ කියන්නේ ඩබල් ලේයර් සිකියුරිටි. කවුරු හරි අපි ෆෝන් එක අන්ලොක් කරලා එයාට WhatsApp එක පාවිච්චි කරන්න දුන්නත් එයා අපේ WhatsApp එකට ගිහිල්ලා අපේ chat එකේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනකන් එයාට අපේ ලොක් කරපු chat ඇතුළට යන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එකෙන් විතරයි ඒ කෙනාට ඇතුළට උනත් යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි chat එකක් හයිඩ් කරා. ඉතින් මේ chat එක හයිඩ් කරාට පස්සේ contact list එකේ පෙන්නපු lock icon එකත් අතුරුදහන් වෙලා ගියා. ඉතින් ඔයාලට search bar එක හරහා තමයි ඒකටත් යන්න පුළුවන් උනේ. ඉතින් මේකෙදි තවත් ඔයාගේ chat එක ගොඩක් ආරක්ෂා වෙනවා. දැන් මේ chat කරපු කෙනෙක් ඔයාලට notification එකක්. ඒ කියන්නේ ඔයාලට අලුත් message එකක් ආපුවම ඔයාගේ Android system එකේ උඩ notification panel එකේ මෙන්න මේ notification එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ notification ඔක්කොම හරියටම පෙන්වන්න ගත්තොත් එහෙම මේ chat lock කරපු ගෙම වැඩක් නැහැ. ඉතින් WhatsApp අපිට දීලා තියෙන feature එකක් විදිහට අපි මෙන්න මේ විදිහට lock කරපු chat එකක් group එකකින් එන message එකක් WhatsApp එක message එකක් ආව කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට WhatsApp one new message කියන මෙන්න මේ ක්‍රමයට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ තව දෙයක් තමයි දැන් ඔයාලට හිතන්න මේ කෙනෙක් ඔයාලට ෆොටෝ එකක්, වීඩියෝ එකක්, වොයිස් එකක් වගේ දේවල් එවනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාගේ ගැලරියට ඇවිල්ලා සේව් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ගැලරිය කවුරු හරි බැලුවත් අන්න ඒවා 100%ක් ආරක්ෂිතයි. මොකද ගැලරියෙන් මේවා කිසිම දෙයක් බලන්න බෑ. ඔයාගේ WhatsApp එක හරහා විතරයි මෙන්න මේවා ආරක්ෂිතව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හදිස්සියවත් අපේ ෆෝන් එක නැති වුණොත් මෙන්න මේ වගේ වෙලාවකදී ඔයාගේ කිසිම chat එකකට මෙන්න මේ කෙනාට ඇතුල් වෙන්න බෑ. ඉතින් ඔයාගේ බැංකු විස්තර තියෙන්න පුළුවන්. ඒ වගේම private chat මෙන්න මේ වගේ ගොඩක් දේවල් පින්තූර එහෙම තියෙන්න පුළුවන්. ඉතින් මේ කිසිම දෙයකට ඔයාගේ ෆෝන් එක වර්කම් කරපු කෙනාට කිසිම දෙයකට අත තියන්න බැරි වෙනවා. හිතන්න ඔයාගේ යාළුවෙක්ට ෆෝන් එක දෙනවා. ඉතින් මොකක් හරි වැඩකට නැත්නම් එයාට කෝල් එකක් ගන්න. ඉතින් මේ කෙනා ඔයාගේ WhatsApp එකට log වෙලා ඔයාගේ මැසේජ් බලයි කියලා ඉතින් ඔයා බයෙන් ඉන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ chat එක ඉක්මනට ලොක් කරලා දාන්න එක. ඊට පස්සේ ඔයා පොඩි කෙනෙක්ට ෆෝන් එක දෙනවා YouTube එකට යන්න. ඔන්න ඊට පස්සේ ආ වැරදිලා ඔයාගේ WhatsApp එකට ගිහලා ඔයාගේ බොස්ලාට, ඔෆිස් එකේ group වලට නැත්නම් ස්කූල් group වලට මැසේජ් දානවා. මෙන්න මේ වගේ දේවල් නවත්තන්නත් ඔයාලට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ දෛනික ජීවිතයේ ගොඩක් වැදගත් වෙන රහස්‍යභාවය රැකගන්න උදව් වෙන සූපිරිම ට්‍රික්ස් සහ තාක්ෂණික වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම අපේ channel එක ඒ කියන්නේ අදිෂ්ඨ ටෙක්නික් YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් එයාටත් මෙන්න මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.